ඔබට නිවන් දකින්න මොකද කරන්න තියෙන්නේ? හිතක් කියලා තේරුම් ගන්න. රූපය තේරුම් ගන්න තියෙන්නේ. වේදනාව තේරුම් ගන්න තියෙන්නේ. සංඥාව, සංකාරය, විඥානය තේරුම් ගන්නයි තියෙන්නේ. ඔන්න ඔය පහ තේරුම් ගත්තා නම් දැන් ඔබ හිතක් කියන එක තේරුම් ගත්තා. තථාගතයන් වහන්සේ පින්වතුනි පංචස්කන්ධය ගැන දේශනා කරද්දී උන්වහන්සේ පංචස්කන්ධය ගැන විතරක් නෙමෙයි ගොඩක් දේවල් ගැන දේශනා කරද්දී වෙන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට උපමා පාවිච්චි කරනවා. උපමාව මතක් කරලා දීලා ඊට පස්සේ කියනවා අන්න ඔය වගේ තමයි ඒක කියලා. එහෙනම් ගම් පළවෙනි එක. මොකද පළවෙනි එක? රූපය. රූපේට මොකක්ද උන්වහන්සේ දුන්න උපහැරණය? පේන පින්ඩූපමං රූපං. රූපය කියලා කියන්නේ පෙන පිඩුව වගේ. හරි. එහෙනම් බලන්න දැන් ඇයි භාග්‍යතුන් වහන්සේ රූපය පෙන පිඩුවකට උපමා කරේ? පෙන පිඩුව කියලා කියන්නේ පින්වතුනි දැන් ඔබ හැමෝම වගේ දැකලා ඇති සමහර එක්කෙනෙක් දෙන්නෙක් සමහර දැක්කේ නැතුව ඇති. කමක් නැහැ. පෙන පිඩුවක් කියලා කියන්නේ පින්වතුනි වතුර ගලාගෙන යන තැනක සාමාන්‍යයෙන් ඇලක දොලක වගේ තැනක තමයි ඔක දකින්න හම්බෙන්නේ. ඒ වතුර වල තියෙන අපිරිසිදු කොටස් එකතු වෙලා විවිධ කාබනික ද්‍රව්‍ය එකතු වෙලා පින්වතුනි එයා වාත බුබුලු වගේ දේවල් හැදෙනවා. එතකොට ඔබ දැක්කොත් පින්වතුනි වතුර සාමාන්‍යයෙන් වැටෙන තැනක ඒ කියන්නේ එක දිගට ගලාගෙන යන තැනක නෙමෙයි අර වැටි වැටි ගලාගෙන යන තැනක පින්වතුනි ඔන්න ඔය වගේ තැනක කොහේ හරි අත්තක් නැත්නම් ගලක් ගාව ඔන්න වගේ තැනක තමයි ඔබට සාමාන්‍යවක දකින්න හම්බෙන්නේ. දැන් හොඳට දකින්න පින්වතුනි ඇයි පෙන පිඩුවකින් උපමාව ගත්තේ කියලා රූපේට. පින්වතුනි ඔය පෙන පිඩුව අපිට දකින්න තියෙන්නේ වතුර ගලාගෙන යන තැනක. වතුර ගලාගෙන යන තැනක ඒ වතුරේ තියෙන හොය පරිසරයේ තියෙන අපිරිසුදු මොනවා හරි දෙයක්. ඒ කියන්නේ බාහිර මොනවා හරි දෙයක් ඔය ඔන්න ඔය කියන සම්මිශ්‍රණය ඔය කියන එකතුව තියෙන තැන පින්වතුනි ඔය පෙන පිඩු කියනවා පේන පටන් ගන්නවා. ඒක නෙවෙයි වතුර නෙමෙයි පින්වතුනි. ඔය තියෙන ඒ වතුර වල තියෙන අපද්‍රව්‍යයක් නෙමෙයි. ඔය තියෙන පින්වතුනි ඒ දෙක එකතු වෙන තැන. වාතයත් එක්කත් එකතු වෙලා. ඔය කියන්නේ අතනම ඔය තියෙන වාත කැටි ඔය ඇතුලේ තියෙන. ඔය ඒක පෙන පිඩුවක් අපිට ඕන නම් ඇඟිල්ලෙන් ඇනලා මක් කරන්න පුළුවන්? පුපුරන්න පුළුවන්. ඒතර ඇඟිල්ලෙන් අපි ඇන්නොත් පින්වතුනි ඒක පුපුරනවා. රූපය කියලා කියන්නේ පින්වතුනි ඔන්න ඔය වගේ එකක්. ඇයි ඒ රූපය පින්වතුනි ඔබේ හිතේ හටගන්න එකක්. ඔය හිතේ හටගන්න එක පින්වතුනි ආහාර කරන කොටගෙනයි හටගන්නේ. පිරිසිදු වතුර දිය දහරක පින්වතුනි මොන හොය අපවිත්‍ර කොටසක් එකතු වුණාට පස්සේ එළියේ තියෙන වාතයත් එක්ක එකතු වුණාට පස්සේ පින්වතුනි ඔය එකකවත් නැති දෙයක් ඔන්න ඔය පෙන පිඩුවක් විදිහට මතුවෙනවා. ඒ කියන්නේ පින්වතුනි ඔය ඇතුලේ තියෙන වාතය. ඔය වාතය කැටි කරගන්න පුළුවන් හැකියාව ඔය කියන පරිසරය තුල හැදිලා එනවා. රූ ඔප්නං වෙනවා. ඒ ඔප්නං වීම පෙන පිඩුව කියලා කියන බින ඔප්නං වීමක ඒ ඔප්නං වීම වතුරත් නෙමෙයි ඒකේ තියෙන අපවිත්‍ර කොටසත් නෙමෙයි ඒ වාතයක් විතරක් නෙමෙයි පින්වතුනි ඔන්න ඔය කියන කරුණ ටික එකතු වුණාට පස්සේ ඔබට ඔය පෙන පිඩුව කියන එක මතුවෙනවා. හරියට ඔබේ හිතේ තියෙන රූපය වගේ. අපි යමු වේදනාවට පොඩ්ඩක්. වේදනාවට දීලා තියෙන උපහැරණය මොකද්ද? වහින වෙලාවට වහිනවද නැද්ද කියලා කියන්න පුළුවන් ක්‍රම අඩුම තරමේ දෙකක්වත් ඇති. එකක් තමයි අහස බල්ලා කියන්න පුළුවන් වහිනවද කියලා. පොළොව බල්ලා කියන්න බැරිද වහිනව කියලා? කොහොමද පොළොව බල්ලා කියන්නේ වහිනව කියලා? මොනවාද පොළොවේ තියෙන්නේ? පිටින් පොළොවේ තියෙනවා දිය බුබුලු. ඒ කියන්නේ වතුර පින්වතුනි මහ පොළොවට වැටෙද්දී ඔය දිය කඩිදි තියෙන වතුර එකතු වෙච්ච තැන පින්වතුනි. ඔන්න ඔය වතුර එකතු වෙච්ච තැනකට මොකක් හරි ගලක් හරි ගල් කැටයක් වෙන්න පුළුවන් මොන හරි වතුර බිඳුවක් හරි පින්වතුනි වැටෙනකොට ඔබ දැකලා ඇති මේ මෙහෙම තියෙන ස්තරයේ උඩට වතුර බිඳුවක් වැටුනහම පින්වතුනි ඔන්න ඔය වගේ දෙයක් වෙනවා. නිකන් හරියට ඒක ග්‍රහණය කර ගන්නවා වගේ. ඔය හැදෙන එකටයි පින්වතුනි දිය බුබුල කියලා කියන්නේ. මිසක් වැටිච්ච වතුර බිඳුවර නෙමෙයි. දිය වලින් හැදිච්ච බුබුල. දිය බුබුල. වේදනාව කියලා කියන්නේ පින්වතුනි රූපයට නෙමෙයි. එන ආපු එක නෙමෙයි වේදනාව කියලා කියන්නේ. ආපු බව දැනුවත් කරන එක. දී බුබුලෙන් මොකද්ද කරන්නේ? වහිනවා කියලා කිව්වා. හැබැයි දී බුබුල වැස්සද? දී බුබුල වැස්ස නෙමෙයි පින්වතුනි. දී බුබුලෙන් කරේ වහින බව
ඔබ දැනුවත් කරා. ඔය තියෙන ඇලර්ට් එකක්, නොටිෆිකේෂන් එකක්. ආනේ වගේ තමයි පින්වතුනි. ඔය හිතේ වේදනාව කියලා කියන්නේ. වේදනාවෙන් කරන්න පින්වතුනි වීමක් දැනෙව්වා. හරි. ඔන්න එහෙනම් අපි දැන් වේදනාව ගැන කතා කරා. දැන් එහෙනම් නැවතත් මතක් කරගමු. වේදනාව කියලා කියන්නේ පින්වතුනි හුදෙක්ම වීමක් දැනුවත් කිරීම පිණිස සිද්ධ වෙන දෙයක්. පැහැදිලිද? එන්න එක තමයි වේදනාව කියලා කියන්නේ. ඊළඟ මොකක්ද තියෙන අපිට? සංඥාව. සංඥාව කියන එක පිළිබඳව හරිම ඉන්ටරෙස්ටිං දෙයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ උපහැරණ නිසා අපිට ආයි කියන්න දෙයක් නැහැ. කියාපු උපහැරණය කියලා. මොකද බුදුහාමුදුරු දේශනා කරපු ඔක්කොම කියාපු එක ඒක තමයි හරිම එක. ආයෙක අපිට තර්ක කරන්නවත් ඒක හොඳයිද නරකයිද ඒක ගැන අපිට තක්සේරුවක් දෙන්න පිටුතුනි අපි කවුද? නැවත බලන්න පිටුතුනි සංඥාව කියන එක බොහොම ලස්සනයි උන්වහන්සේගේ උපහැරණය. මොකද සංඥාව කියලා එක උන්වහන්සේ පාවිච්චි කරපු උපහැරණය. මිරිඟුව. අපේ වගේ රටවල් ටිකක් මිරිඟුවක් දකින්න ටිකක් අපහසුයි. හැබැයි ඔය යාපනයේ පැත්තේ එහෙම ඔබ වාහනේ යනකොට පිටුතුනි හොඳට රත් වෙලා තියෙන වෙලාවක පාර ඔබට පේන්න තියෙනවා ඔය මිරිඟුව කියන එක. නමුත් මිරිඟුව කියන එක ගැන හැමෝම දන්නවනේ දැකලා තිබ්බ නැත. මිරිඟුවක් කියලා කියන්නේ පින්වතුනි ඇත්තටම මේ සාමාන්‍ය වනාන්තරයේ කාන්තාරින වන සතුන්ව රවට්ටන දෙයක් මිරිඟුව කියලා කියන්නේ. මක් කියලාද රැවටෙන්නේ? වතුර කියලා. එහෙනම් දන්න කෙනා විතරයි පින්වතුනි දන්නේ මේ වතුර නෙවෙයි කියලා. අන්න ඒ වගේ පින්වතුනි සංඥාව කියලා කියන්නේ ඔබ රවට්ටන දෙයක්. ඔබ ඕක සංඥාව කියලා දැන නැත්තම්. දැන් මම මේ අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න. මිරිඟුව කියන එක ඉගෙන ගත්තට පස්සේ මිරිඟු පේන්නේ නැතුව ගියාද ඔබට? එහෙම එකක් වුණාද ඔබට? නෑ නේද? මේ කියන්නේ මිරිඟුවක් පේන්නේ නැතුව ගියේ නෑනේ. මිරිඟුව ඒත් පෙනුණා. ඒ කියන්නේ පින්වතුනි සංඥාව කියලා කියන්නේ ඔබ රවට්ටන සුළු දෙයක්. සංඥාව කියලා දන්නේ නැත්තම්. මිරිඟුවේ පින්වතුනි ඔබට බලන් ඉද්දි පේන්නේ එතන වතුර තියෙනවා කියලා. පේන තැන හිතෙන්නේ වතුර තියෙනවා කියලා. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න. අපි හිතමු ඔබ මෙන්න මෙතන හිටගෙන මෙතන තියෙන ගහක්. හරි? මේ ගහ ගාව හිටගෙන ඔබ බලනවා පිටින් ඈත. යම් දුරක් බලනවා. අපි හිතමු කිලෝමීටරයක් තියෙනවා කියලා. මෙතන ඉඳන් බලන ඔබට මොකද්ද පේන්නේ නැතන? මේ කාන්තාරයේ මැද්දේ. මොකද්ද පේන්නේ? මිරිඟුව. හරිද? මේ මිනිස්සයා දැන් මේ කිලෝමීටර ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගිහිල්ලා ආපහු හැල්ල බලනවා. දැන් ආපහු හැල්ල බලද්දි මෙතන මොකක්ද තියෙන්නේ? මිරිඟුව. ගහක් තියෙනවා. ඒ වගේම තමයි මොකක්ද තියෙන්නේ? මිරිඟුව. නමුත් එයා එතන ඉන්න වෙලාවේ බිම් බලනවා. එයාට මිරිඟුව පේනවද? නැහැ. අතනට ගිහලා බිම් බලනවා. මිරිඟුව පේනවද? නැහැ. එහෙනම් පින්නේ ඇත්තටම මේ තැන් දෙකේ මෙතන ඉඳන් බලද්දී අතන හිතනවා වෙනස්ම එකක් ඒ තියෙන්නේ කියලා. එතන එතන මිරිඟුවක් තියෙන්නේ. නමුත් මෙතන මිරිඟුවක් නැහැ. එතනට කියලා බැලුවම පින්තුනේ මෙතන දිහා බැලුවම මෙතන පේනව මොකද්ද? මිරිඟුවක්. හැබැයි එතන ඉඳන් බලද්දී එතන මිරිඟුවක් පේනවද? ඒ පේන්නේත් නැහැ. බලන්න කොච්චර ලොකු වෙනසක් යාට පේනවද කියලා පින්තුනේ. හැබැයි ඔය කියන වෙනස තියෙනවද එතන? ඔය කියන වෙනස තියෙනවද? නෑ. ඔය කියන වෙනස ඇත්තට මෙතන නැහැ පින්වතුනි. ඇත්තට මෙතන නැති වුණාට බලන කෙනාට එහෙම එකක් පේන්න තියෙනවා. අපි දැන් යන සංකාරයට. මොකද සංකාරයට දුන්න උපහැරණය? කෙසෙල් කඳක්. කෙසෙල් වනයේකට ගියපු මිනිස්සෙක් කෙසෙල් කඳන් පතුරු ගහනවා අරටුව හොයලා. අපි ගම පොඩ්ඩක් ඉන්නේ හිතක් කියන එක දැන් සංකාරය කියලා කියන හිත ගොඩනගන වැඩ පිළිවෙලටනේ. නේද? රූප සහ නාම කියන දෙක මේ එකතු කරන අවස්ථාව සංකාරය. ඔබේ හිතට හැම වෙලාවෙම ඕනේ අලුත් දෙයක් දැන ගන්න. දැන ගැනීම හඳුන ගැනීම පිණිස නම් හිත තියෙන්නේ එකම එක ආයෙ දැනගන්න හඳුන ගන්නද තියෙන්නේ නැත්නම් වෙනස් දේවල් දැනගන්න හඳුන ගන්නද තියෙන්නේ? වෙනස් දේවල්. එහෙනම් මට කියන්න පින්වතුනි කවදාරි දවසක හිතක් කියලා යාන්ත්‍රණයක් මේ ලෝකෙට පහළ වුණා නම් ඒ පහළ වුණේ එකම දේ ආය දැනගන්නද නැත්නම් වෙනස් දේවල් දැනගන්නද? හිතක් කියන එක හටගන්නේ වෙනස් දේවල් දැනගන්න හඳුන ගන්න වුණාට අන්තිමට දැනගෙන අඳුනගෙන තියෙන වෙනස් දේවල්ද
නෑ එකම ටික නේද ඔය දැනගෙන හඳුනගෙන තියෙන්නේ. හරියට කොයි වගේද? කෙසෙල් වනයේකට ගියපු වැද්දෙක් අපි කියමුකෝ. දෑකත්තක් අරගෙන පිහියක් අරගෙන පොරවක් අරගෙන මොකක් හරි අරගෙන පින්දිනේ දැන් කෙහෙල් කඳ පතුරු ගහනවා අරටුව හොයන්න. ඒ කියන්නේ පින්දුනේ වෙනස් එකක් හොයන හිතට හැබැයි හම්බෙන්නේ මොකද්ද? එකම දේ. මර කියන්නේ කෙහෙල් ගස් කීයක් පතුරු ගැහුවාමද පින්දුනේ අරටුව හම්බෙන්නේ? කීයක් පතුරු ගැහුවමද හම්බෙන්නේ? කීයක් පතුරු ගැහුවත් මේ ලෝකේ තියෙන ඔක්කොම කෙහෙල් ගස් ටික පතුරු ගැහුවත් හම්බෙයිද අරටුව? නැහැ. හිතක් කියන එක පින්දුනේ ඉපදෙනවා වැය වෙලා ගියපුවම ආයි හිතක් උපදිනවා. ඒක වැගුණාම ආයි හිතක් උපදිනවා. ඔය හැම හිතක්ම උපදින්නේ මොකක් කරන්නද? දැනගන්න හඳුනගන්න මොකද්ද? එකම එකද නැත්නම් අනුත්යක්ද? අලුත් දෙයක්. වෙනස් එකක් නේද? වෙනස් ඒවා තියෙනවද ලෝකේ දැනගන්න හඳුනගන්න? නැහැ. දැන් එනවා බලන්න පින්වතුනි. වෙනස්ම දෙයක් අලුත්ම දෙයක් දැනගන්න හඳුනගන්න පහළ වෙන හිතට වෙනස්ම දෙයක් අලුත්ම දෙයක් කවදාකවත් දකින්න හම්බෙනවද? දැනගන්න හඳුනගන්න හම්බෙනවද? එහෙනම් මට කියන්න කෙහෙල් කඳන් පතුරු ගහනවා අරටුව හොයාගෙන කවදාකවත් අරටුව හම්බෙනවද? හැබැයි හොයන එක නවතින්නෙත් නැහැ. කොයි වගේද? හරියට පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා සහගත හිත වගේ. ওই හිත පින්වතුනි හිත උපදවනවා හැම වෙලාවෙම හිත උපදවනවා. මොකටද? වෙනස්ම දෙයක් දැනගන්න අඳුනගන්න. හැබැයි වෙනස් අඳුනගන්න දේවල් මේ ලෝකේ නැහැ. තියෙන්නේ හුදෙක්ම සැකස්මල් වල වෙනස්කම් විතරයි. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි කියාපු උපහරණය කියලා? කෙහෙල් කඳන් පතුරු ගහනවා වගේ නේද පින්වතුනි හිත හදනවා කියන වැඩපිළිවෙල? වරක් හිතුණා නම් දෙවෙනි වර හිතන්න මොනවද ඉතුරුලා තියෙන්නේ? සියල්ලක්ම පින්වතුනි සැකස්මල් වල වෙනස්කම් විතරයි නම් තියෙන්නේ. ඒකට හේතුව පින්වතුනි මේ විශ්වය අනිච්චයිනේ. විසිරලා තියෙන දේවල් පින්වතුනි එක්කාසු කර කයවල් හදනවා පින්වතුනි. මේ කයවල් හුදෙක්ම ඌනතාවයන් සපිරන්න එක විදිහට සකසලා විතරයි මේ තියෙන්නේ. එහෙම මිසක් පින්වතුනි වෙනස් එකක් නැහැනේ. ඒකෙන් අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා කිව්වේ. ඇත්තනම් පින්නේ හිත එකක් අවශ්‍ය වෙන්නේ මිනිස්සෙක්ට මේ ලෝකේ අත්තයි නම් විතරයි. මේ ලෝකේ අනාත්තයි නම් පින්වතුනි කිව්වට විශ්වාස කරන්න ඔබට තේරෙන්නේ නැත්නම් තාම පින්වතුනි හිත දෙකක් ඕනේ අපරාධේ. එක හිතක් පහලලා පින්වන් ඵලයක් නැහැ තියෙන්නේ. එහෙනම් පින්නේ ඔන්න ඔක තමයි සංකාරය කියලා කියන්නේ. ඔබ තේරුම් ගන්න පින්වතුනි හිතක් හැදුවට වැඩක් නැහැ. ඇත්තම කියනවා පින්නේ හිත හදනවා තරම් තේරුමක් නැති වැඩක් තවත් නැහැ. අවසානයේ විඥානය කියලා කියන්නේ මායාකාරය. විඥාන කියන අවස්ථාවේදී පින්වතුනි කරන්නේ අර ආපු රූපේ තියෙන පෙන පිඬුව වගේ තිබ්බ රූපේ. ඊට පස්සේ වේදනා සංඥා සංකාර කළා දැන් කරපු කොටසක් තියෙන නාම ටික. වේදනා සංඥා ටික තියෙන පින්වතුනි. රූප කියන එකයි වේදනා සංඥායි පින්වතුනි එකතු කරලා අර සංකාර කොටස දෙකෙන් සිද්ධ වුණේ. එකතු කරලා පින්වතුනි හදනවා හැඟීමක්. ඔය හැඟීම රූපේ තිබ්බද? ඔබ දැකලා තියෙනවා නම් පින්වතුනි ඔය මැජිෂියන්ලා එක අතකින් පෙන්වනවා හාවෙක්ව. තව අතකින් පෙන්වනවා තොප්පියක්. හාවයි තොප්පියයි කියන දෙක පින් ඔබට අමුතු දේවල් නෙමෙයි. තොප්පිය ඇතුළෙත් පෙන්වන ඔබ පේනවා තොප්පිය හිස්. තමයි මෙහෙම හරවලත් පෙන්වනවා මුකුත් වැටෙන්නේ නැහැ එළියට. ඔබ දන්නවා තොප්පිය හිස්. ඊට මොකද කරන්නේ පින්වතුනි? තව එකෙනෙක් කියලා ඕකෙන් රෙද්දක් දානවා. රෙදි කඩක් දාලා රෙදි කඩ අයින් කරාට පස්සේ දැන් අත් දෙක මෙහෙම තියන් හිටියේ. රෙදි කඩ අයින් කරාට පස්සේ පින්වතුනි දැන් හාවකෝ? දැන් හාව තොප්පියේ. මේ පැත්තට හරපු ගමන් හාව පයින්නවා තොප්පියෙන් එළියට. ඔබට ඕක හරි මැජික් නේද? මේ අතේ හාව හිටියා මෙච්චර ඈතින්. මේ අතේ තොප්පිය තිබ්බ මෙච්චර ඈතින්. ඊට පස්සේ උදින් රෙදි කඩක් දැම්ම. මේ අත් දෙක ලං කරේ නැහැ. නමුත් ඊට පස්සේ රෙදි කඩ අයින් කළා. බලද්දි හාව නැහැ දැන්. තොප්පිය අනිත් පැත්ත බලද්දි හාවෙක් පයින්නවා එළියට. ඔබට ඕක දකිද්දි හරි අමුතුයි නේද? කොහොමද එහෙම වුනේ? කියලා ඔබට ඇහෙනව නේද පින්වතුනි? ඒකන ඔබ සල්ලි දීලා ගිහලා මැජික් බලන්නේ. නමුත් ඒක මැජික් එක කරපු මනුස්සයට ඒක මැජික් නෙමෙයි. එයා දන්නවනේ ඒක කරේ කොහොමද කියලා. නමුත් ඔබ දන්නේ නැහැ නේ මේකනේ සල්ලි දීලා කියලා බලන්නේ විස්මයටපත් වෙවි. අන්න ඒ වගේ පින්වතුනි ඔය හිතේ විඥාන අවස්ථාව කියලා කියන්නේ හිත මොකද කරන්නේ? රූපයත් අරගෙන
වේදනාවත් අරගෙන සංඥාවත් අරගෙන පින්විතන ওই ටික එකතු කරන එක විදිහකට ඔබට හිතා ගන්නවත් බෑ මේක කොහෙන්ද ආවේ කියලා. අර හාව එක අතයක තිබ්බ තොප්පිය තාවතක තිබ්බ මායාකාරය පින්විතනේ ඔබට හිතා ගන්නවත් බැරි විදිහකට තොප්පියෙන් හාව එළියට අරන් පෙන්නුවා. අන්න ඒ වගේ පින්විතනේ රූපයක් විතරක් තිබ්බ වේදනාවක් විතරක් තිබ්බ සංඥාවක් විතරක් තිබ්බ ඔබ ගාව ඔය තුන එක්කාසු කරලා එක්කැටි කරලා පින්වතුනි ඔබට හැඟීමක් බවට පත් කරලා දෙනවා විඥානය කියන මායාකාරය. ඔන්න ඔය විඥානය ඔය කියන මායාව පින්වතුනි රූපේ තිබෙත් නැහැ. ඕක සංඥාවේ තිබෙත් නැහැ. ඕක වේදනාවේ තිබෙත් නැහැ. කොටින්ම කියනවා නම් පින්වතුනි මේ විශ්ව ධාතුවේ ඔබේ හිතෙන් මෙපිට නැත්නම් ඔබේ හිතෙන් එපිට කොයිම තැනකවත් පින්වතුනි ඔය හැඟීම කියන එක මේ ලෝකේ නැහැ. ඔය හැඟීම පින්වතුනි අලුතෙන්ම හදන එකක් දේවල් කීපයක් එකට එකතු කරලා. ඔය කරන මැජික් එකක් ඔය තියෙන්නේ. අන්න ඒකයි පින්වතුනි විඥාණයට භාග්‍යතුන් වහන්සේ මායාකාරය කියන උපමාව පාවිච්චි කරන්නේ. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය කියන පංචස්කන්ධය. ඔය පහ පින්වතුනි ගැන ඔබ අවබෝධ කරගත්තා නම් ඔබ හිතක් අවබෝධ කරගත්තා. මොකද හිතක් කියලා වෙනම එකක්. ඔතන 6 වෙනි එක නෑ හිත කියලා.